අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මුදල්. අපි හැමෝම මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. ඒත් මාසේ අන්තිමට බලද්දී අති සතිය නෑ. හැමදාම ණය වෙලා පීඩනයෙන් තමයි ඉන්නේ. ඇයි කියලා ඔයා හිතලා තියෙනවද? ඇත්තටම මීට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ අපිට සල්ලි කළමනාකරණය කරන හැටි ගැන පුදුම හිතන තරම් ප්‍රායෝගික උපදෙස් මාලාවක් දීලා තියෙනවා. අද අපි කතා කරමු ඒ බෞද්ධ ආර්ථික දර්ශනය අපි නූතන ජීවිතයට කොහොමද ගලපගන්නේ කියලා. මුලින්ම බලමු බුදුදහමට අනුව අපි හම්බ කරන සල්ලි බෙදාගන්න ඕනේ කොහොමද කියලා. සිංහාලෝවාද සූත්‍රයේ මේ ගැන හරි අපූර්වට දේශනා කරලා තියෙනවා. පොඩ්ඩක් හිතන්න. ඔයා මාසෙකට රුපියල් ලක්ෂයක් හම්බ කරනවා කියලා. බුදුදහම කියන්නේ ඒක මෙන්න මේ වගේ කොටස් 4කට බෙදන්න කියලා. එක කොටසක් ඒ කියන්නේ 125ක් ඔයාගේ දෛනික කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ පවුලේ වියදම් වලට. කොටස් දෙකක් ඒ කියන්නේ 150ක්. මේක තමයි වැදගත්ම දේ. මේ 50ක්ම වෙන් කරන්න ඕනි තමන්ගේ ව්‍යාපාර හෝ ආයෝජන දියුණු කරගන්න. ධනය වැඩි කරගන්න පාවිච්චි කරන්න ඕනි මේ කොටස. හතරවෙනි කොටස ඒ කියන්නේ 125ක්. මේක ඉතිරි කරන්න. හදිසියේ අසනීපයක් වුණොත් හෝ කරදරයක් වුණොත් පාවිච්චි කරන්න බැංකුවේ හෝ කොහේ හරි සුරක්ෂිතව තියාගන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඔක්කොම වියදම් කරන එකනේ. ඒත් මේ ක්‍රමයට හුරු වුණොත් කවදාවත් වරදින්නේ නැහැ. ඊළඟට සල්ලි තිබුණ පළියටම මදි. ඒවා පවත්වා ගන්නත් ඕනි. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දියුණුවට කරුණු 4ක් කියනවා. උට්ටාන සම්පදා. ඒ කියන්නේ කම්මැලි නැතුව උත්සාහයෙන් වැඩ කරන එක. නිකන් ඉඳලා සල්ලි හොයන්න බෑනේ. දහඩිය මහන්සියෙන් තමා සල්ලි හොයන්න ඕනි. ආරක්ක සම්පදා. හම්බ කරන සල්ලි රැක ගන්න ඕනි. නිකන් නාස්ති කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර ආරක්ෂා කරගන්න එකත් දක්ෂතාවය. කල්යාණ මිත්තතා. මේක හරිම වැදගත්. ඔයා ආශ්‍රය කරන යාළුවෝ, ඔයාව සූදුවට පාපියට යොමු කරන අය නැතුව ඔයාගේ දියුණුවට උදව් කරන හොඳ යාළුවෝ වෙන්න ඕනි. සමජීවිකතා. සරලවම කිව්වොත් ආදායමට සරිලන වියදම. තමන්ට දරන්න පුළුවන් වියදමක් විතරක් කරලා සමබරව ජීවත් වෙන එක. අන්තිමට අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ. බුදුදහම කියනවා සැබෑ මූල්‍යමය සතුට කියන්නේ සල්ලි ගොඩක් තියෙන එකම නෙවෙයි කියලා. සතුට වර්ග 4ක් තියෙනවා. අත්ති සුඛය. මට දැහැමිව හම්බ කරපු සල්ලි තියෙනවා කියන මානසික නිදහස. භෝග සුඛය. ඒ සල්ලි වලින් තමන් කාලා බීලා අනිත් අයටත් උදව් කරලා ලබන සතුට. අනන සුඛය. මේක තමයි සුපිරිම සතුට. ඒ තමයි ණය නැතිවීමේ සතුට. කාටවත් ණය නැතිව ඉන්න එක තරම් සැනසීමක් තවත් තියෙනවද? අනවජ්ජ සුඛය. තමන් වැරදි වැඩ කරලා සල්ලි හෙව්වේ නෑ කියන ඒ පිරිසිදු චේතනාවෙන් ලබන ඔයා ලබන සතුට. මේ මම අද කතා කරපු බුදුදහමේ ආර්ථික කරුණු ටික චාර්ට්ස් සහ කැල්කියුලේටර්ස් එක්කම ඔයාලට තවදුරටත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා මගේ වෙබ් අඩවියේ. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ආදායම අනුව බුදුදහම කියන විදිහට සල්ලි වෙන් ඕනි කොහොමද කියලා ලීසියෙන්ම ගණනය කරලා බලන්න. මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක පල්ලෙහා කොමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කොමෙන්ට් එක විදිහට දාලා තියන්නම්. අමතක නොකර ඒකටත් ගිහින් බලන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.